හෙද වෘත්තිය කියලා කියන්නේ බොහොම ගෞරවනීය වෘත්තියක්. Tamanගේ ජීවිතයේ ඉහළට යන අතරතුරේ තවත් කෙනෙක් වෙනුවෙන් සේවයක් කරන්න ලැබෙන හොඳ අවස්ථාවක්. ඉතින් SMI ආයතනයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවන් දෙන්නෙක් මට මුණ ගැහුණා. මට ඔයාගේ නම කියන්නකෝ. තිලක්ෂි පැසල. තිලක්ෂි දැන් අපි දකිනවානේ හෙද වෘත්තිය සම්බන්ධයෙන් පුහුණු ලබා දෙන ආයතන ඕනතරම් අපේ රටේ තියෙනවා. හැබැයි ඇයි SMI ආයතනය මම තෝරගන්න හිතන්නේ? SMI ආයතනය ගත්තොත් ඒක රජයේ පවා පිළිගැනීමකට ලක්වෙච්ච ආයතනයක්. ඒ වගේම මේ ආයතනයේ NVQ level 3 4 යටතේ අපිට මේ හෙද පාඨමාලාව හදාරන්න පුළුවන්. ඒ නිසා මම මේ SMI ආයතනය තෝරගත්තා. මම මාස 6 තමයි මුලින්ම NVQ level 3 එක හදාරන්නේ. තව මාස 2ක කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒතර මොකද බලාපොරොත්තුව මේ අධ්‍යාපනය හමාර කරලා සම්පූර්ණ කරලා මොකද වගේ බලාපොරොත්තුව? හොඳ හෙදියක් විදිහට රටට වැඩදායී ලෙස මගේ කටයුතු ටික කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් SMI ආයතනයේ සපෝට් එක කොහොමද ඔයාලට ලැබිච්චේ? හොඳ ගුරු මණ්ඩලයක් ඉන්නවා. හරිම සපෝටිව්. ඒ වගේම ප්‍රායෝගික අභ්‍යාස අතින් ගත්තත් ඒ විදිහ. ඒ වගේම කාර්ය මණ්ඩලයත් හරිම අපිත් එක්ක හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඇත්තටම හොඳයි. හොඳයි ඒත් එකම තවත් කෙනෙක් ඉන්නවා ඒ වගේම හෙද වෘත්තියට එළපෙන්න බලාපොරොත්තුවෙන් හීන දකින අධ්‍යාපනය හදාරන කෙනෙක් මට කියන්න ඔයාගේ නම? මගේ නම ධනංජි. ධනංජි මොන වගේ පුහුණුවක්ද මේ SMI ආයතනය හරහා ලැබිලා තියෙන්නේ මේ දිනමක වානුව තුල? අපිට අවුරුද්දක පුහුණු පාඨමාලාවක් ලැබෙනවා. NVQ level 3 සහ 4 යන දෙක තමයි මේකෙන් අපිට සර්ටිෆිකේට් හම්බ වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි පාඨමාලාවක් තියෙනවා. ඒකෙත් සර්ටිෆිකේට් එකක් අපිට හම්බ වෙනවා. එතකොට SMI ආයතනය තුල NVQ level 3 සහ level 4 යන සර්ටිෆිකේට් දෙකම හම්බ වෙනවා. අපිට NVQ level 3 සහතිකය ලබා ගන්න පුළුවන් මාස 6ක පාඨමාලාවක් අවසානයේ. ඒ වගේම තව මාස 3ක් ඉඳලා NVQ level 4 සහතිකය ලබා ගන්න පුළුවන්. ඒ පාඨමාලා කාලයේ අවසානයෙන් පස්සේ ට්‍රේනින් මාස 6ක් තියෙනවා. ඒ 6 ඉවර වුණාට පස්සේ අපිට NVQ level 3 සහ 4 යන සහතික දෙකම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මාස 15ක වගේ කාලයක් තුල level 3 4 දෙකම ලබා ගන්න පුළුවන්කම තියෙනවා නේ. ඒ වගේම පුහුණු පාඨමාලා කාලය තුල ප්‍රායෝගික අධ්‍යාපනයත් අපිට ලැබෙනවා. අපි ඒවා ඔක්කොම ඉගෙන ගන්නවා හොඳට. ඒ කියන්නේ අපිට හොඳ කාර්ය මණ්ඩලයක්, ගුරු මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම අවුරුද්දක පාඨමාලාවක් කාලය අවසානයේ අපිට කැපින් සෙරමනි එකක් තියෙනවා මේ ආයතනය තුලින්. අපි ඒ අවුරුදු පාඨමාලා කාලයෙන් අවසානයේ මෙහෙන් එක්සෑම් එකක් තියලා තමයි මේ කැපින් සෙරමනි එක තියෙන්නේ. ඊට පස්සේ මේ අපිට අවස්ථාව ලැබෙනවා ශාස්ත්‍රයට එන්න. ඔව් ඒ කියන්නේ අපිට තව ට්‍රේනින් මාස 6ක් තියෙනවා level 4 එක ඉවර කරාම ට්‍රේනින් මාස 6ක් හොස්පිටල් එකක වැඩ කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් විශේෂ දේවල් මේකේ තියෙනවා. හොඳයි දැන් ධනංජි ලෝකේ පුරාම මේ හෙද වෘත්තියට ලොකු අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ අයට. අපේ රටේ මිනිස්සු හරි කාරුණිකයි කියලා ලෝකෙම දන්නවා. ඒ වගේ මොකද්ද බලාපොරොත්තු ලංකාවේ ඉන්නවද? පිට රටකට ගිහිල්ලා මේ රැකියාව කරනවද කොහොමද බලාපොරොත්තු මොකද්ද? නැහැ ඇත්තටම මම මේකට ආවේ ඇත්තටම පිට රටකට යන්න බලාගෙන level 4 සහතිකය තමයි මම ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. මේක ඉවර කරලා මම පිට රටක සේවය කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි මේ දක්වා මොන වගේ පුහුණුවක්ද ලැබුණේ? මොකද ලැබුණ සහයෝගය SMI ආයතනයේ කාර්ය මණ්ඩලයෙන් කොහොමද? ඇත්තටම ලොකු සහයෝගයක් දෙනවා. ප්‍රායෝගික පුහුණු කටයුතු වලදී වගේම න්‍යායාත්මක පුහුණු පාඨමාලා කාලය තුලද මේ කියන්නේ අපිට ලෙක්චරර්ස්ලා දාලා තියෙනවා. එයාලා අපිට පුහුණුව ලබා දෙන අවස්ථාවේදී එයාලගේ වැඩ පාඩු කරගෙන අපිට ගොඩක් සහයෝගයක් දෙනවා. ප්‍රායෝගික පුහුණු පාඨමාලා කාලය තුල අපිට ඒ කියන්නේ ප්‍රායෝගික පුහුණුව මග ඇරුණාම ආයිත් ඒ ප්‍රායෝගික පුහුණු දින දාලා ඒවා අපිට කියලා දෙනවා. SMI ආයතනය කියලා කියන්නේ මේ සිසුන්ට අවශ්‍ය කරන ගුණගරුක වටපිටාවක්, ඒ වගේම මානුෂීය ධර්ම මේ හැමදේම එකට එකතු කරපු හරි ලස්සන පුහුණුවක් ලබා දෙන ආයතනයක්. මම කැමතියි දැනගන්න SMI ආයතනයත් එක්ක කොහොමද ජීවිතය වෙනස් වුනේ? පුහුණුවකින් එහා ගිය දැනුමක් ඔකන්ට ලැබෙනවා කියලා අපි දන්නවා. ඔව් ඇත්තටම SMI ආයතනයට ආවට පස්සේ තමයි අපිට ඒක තේරුනේ. ඇත්තටම වෙන ආයතන වලට වගේම නෙමෙයි. මෙතන ප්‍රායෝගික පුහුණුව, න්‍යායාත්මක පුහුණුවට වඩා අපිට ජීවිතේ ජය ගන්න, ජීවිතේ ඉස්සරහට යන්න, ඒ වගේම හෙද වෘත්තිය ඉදිරියටම යන්න ගොඩක් දේවල් අපිට මෙතනින් ලැබෙනවා. දැනුම වගේම ප්‍රායෝගික පුහුණුවත් අපිට මෙතනින් ලැබෙනවා.
හරි අපි දෙන්නටම සුබ පතනවා. ඒ වගේම තමයි ඔබත් හේනයක් තියෙනවා නම් හෙද වෘත්තියෙන් ජීවිතේ ඉහළට යන්න. ඒ වගේම තමයි මිනිස්සුන්ට සේවයක් කරන්න. ඔබටත් පුළුවන් SMI ආයතනය තෝරගන්න. ගුණගරුක වටපිටාවක මානුෂීය ධර්මات එක්ක ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ ඉලක්කවලට පියන ගන්න.